තුන්වන භාවනා පදය රෝගා. කාස, ශ්වාස, ජොර, අතිසාරාදී රෝගයන් වැනි බැවින් ස්කන්ධයෝ රෝගයෝය, ලෙඩය. ස්කන්ධයන් රෝගයන්ට සමාන වන්නේ කරුණු දෙකකිනි. රෝගියෙකු මෙන් ප්‍රත්‍යයෙන් යැපිය යුතු වීම එක් කරුණකි. මූල රෝගය හෙවත් ප්‍රධාන රෝගය තවත් බොහෝ ව්‍යාධීන් ඇති කරන්නාක් මෙන් නොයෙක් දුක් කරදර ඇති කිරීම අනික් කරුණය. ධර්මයෙන් ඈත්ව වෙසෙන අන්ධ පෘථග්ජනයන් තමන් මහ බලවතුන් යයි අවිද්‍යාව නිසා වරදවා තේරුම්ගෙන තමාගේ බලය ගැන මත්ව සිටින නමුත් රූපස්කන්ධ සංඛ්‍යාත මේ කය ලොකු දෙයකට තබා වැස්සට, පින්නට, අව්වට පවා ඔරොත්තු නොදෙන මැසි මදුරුවන් විසින් පවා පීඩා කළ හැකි ඊතා දුබල දෙයකි. එය ආහාර පානාදියෙන් පෝෂණය නොකළහොත්, ආරක්ෂා නොකළහොත් දින ගණනක් පවත්වා ගැනීමද දුෂ්කරය. එබැවින් මේ දුබල ශරීරය පණ ගැන්වීමට දිනපතා ආහාර පානයන් ඇතුළු කළ යුතුය. වැසි සුළං ආදියෙන් ආරක්ෂා කිරීම පිණිස ගෙවල් තනා ඒවායේ තබා ගත යුතුය. මැසි මදුරු ආදීන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා වස්ත්‍රවලින් වසා තබා ගත යුතුය. ජීවිත නාශක හේතුන් සත්වයා වටේ ගණනක් නැතිව ඇත්තේය. ඒ නිසා මේ ශරීරය පත්තෑ ගෝනුසු ආදී කුඩා සතුන්ගෙන්ද බලු, කැනහිල් ආදී නපුරු සතුන්ගෙන්ද ආරක්ෂා කළ යුතුය. මිනිසාට ඇති නපුරුම සතුරා මිනිසාමය. සමහර විට හිමියාට බිරිය සතුරුය. බිරියට හිමියා සතුරුය. මාපියනට දරුවෝ සතුරුය. දරුවන්ට මාපියෝ සතුරුය. සහෝදරයන්ට සහෝදරයෝම සතුරුය. නෑයන්ට නෑයෝම සතුරුය. අසල්වැසියන්ට අසල්වැසියෝ සතුරුය. පංචස්කන්ධය පවත්වා ගැනීමට නම් ඒ සෑම සතුරන්ගෙන්ම මේ පංචස්කන්ධය ආරක්ෂා කරගත යුතුය. ඖෂධ, ආහාර පානවලින් හා අහිත දෑ දුරු කිරීමෙන් රෝගියෙකු ආරක්ෂා කරන්නාක් මෙන් පංචස්කන්ධය ආරක්ෂා කළ යුතු බැවින් එය මහා රෝගයකි. පීනස, අර්ශස, දියවැඩියාව, රක්තවාතය ආදී කල්පවත්නා රෝගයෝ මූල රෝගයෝය. යම්කිසි මූල රෝගයක් ශරීරයෙහි පවත්නා කල්හි ඒ හේතුවෙන් හිස රදය, ක්ලාන්තය, ඇස් දැවිල්ල, කඳුළු ගැලීම, අත්පාවල හිරිය, රුදාව, බඩේ වාතය පිරීම, මල මුත්‍ර සුදුසු පරිදි පහ නොවීම, ආහාර මැනවින් නොදිරීම, ආහාර අප්‍රිය වීම ආදී බොහෝ රෝගයෝ වරින් වර ඇතිවෙති. එමෙන් පංචස්කන්ධය ඇති කල්හි ඒ හේතුවෙන් විටක සාගින්න ඇතිවෙයි. විටක පිපාසාව ඇතිවෙයි. විටක වාතය කිපීමෙන් වේදනා ඇතිවෙයි. විටක පිත කිපීමෙන්, විටක සෙම කිපීමෙන් නොඑක් වේදනා ඇතිවෙයි. විටක ලේ මඳ වීමෙන්, විටක තවත් ධාතුන් හීන වීමෙන් වේදනා ඇතිවේ. විටක ඇතම් ධාතුන් අධික වීමෙන් වේදනා ඇතිවේ. විටක ගත් ආහාරය අපත්‍ය වීමෙන් වේදනා ඇතිවෙයි. මෙසේ ශරීරය ඇති නිසා බොහෝ ආබාධයෝ වෙති. සිතෙහිද වර එක කෝපය ඇතිවෙයි. වර එක ශෝකය ඇතිවෙයි. වර එක බිය ඇතිවෙයි. වර එක සැක ඇතිවෙයි. වර එක දැඩි ආසාවල් ඇතිවෙයි. මෙසේ නොයෙක් දුක් කරදර ඇති කරන බැවින් පංචස්කන්ධයම රෝගයකි. බොහෝ රෝග ප්‍රතිකාරයෙන් සුව කළ හැකිය. පංචස්කන්ධය නමැති මේ දරුණු රෝගය කිසි කලෙක සුව නොවන රෝගයකි. එබැවින් නපුරුම රෝගය, නරකම රෝගය පංචස්කන්ධයයි
කිය යුතුය. පංචක්ඛන්ධේ රෝගතෝ පස්සන්තෝ අනුලෝමිකං khන්තිං පටිලභති. පංචන්නං කන්ධානං නිරෝධෝ ආරෝග්‍යං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධය රෝගයක්සේ දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල වූ උසස් විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය නිරෝගී බව වූ නිවන යයි දක්නා යෝගාවචරතෙමේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට බැසගනීය යනු එහි තේරුමය.